බලමු මේ වෙවිත් ලස්සන කොහමද කියලා. ඉතින් කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදිලා හිතට අමුතු නිදහසක් දැනෙන තැනක් සොයාගෙන යන කෙනෙකුට වැව් තෙරක් තරම් තවත් සුන්දර නවාතැනක් තියෙන්න පුළුවන්ද? සතර වටින්ම නිල් පාට අහසයි නිසල නිල්වන් දිය දහරයි එකට යාවෙන මේ අපූර්ව දසුන දිහා බලාගෙන ඉන්නකොට හිතේ තියෙන හැම මහන්සියක්ම හැම ප්‍රශ්නයක්ම මොහොතකින් දිය වෙලා යනවා වගේ ඔයාලට දැනෙනවා නේද? සෙමින් හමා යන සිසිල් සුළඟත් ඈතින් ඇහෙන කුරුළු පූජනයත් මුළු පරිසරයටම එක් කරන්නේ පුදුමාකාර නිහඬ බවක්. තවත් ලස්සන සුන්දර වැවක දසුනක ප්‍රිය මනාපකම බලන්න. ඉතින් මේ ලස්සන වැවක් තියෙන්නේ ඔයාලා ආස කරන සුන්දර පරිසරයක කියලා ඔයා දන්නවද? ඉතින් ඔයාලා පදවි වවුනියා මාර්ගයේ නොදුටු දසුන් තමයි මේ දකින්න. ඉතින් මේ වැවේ සුන්දරත්වයේ විඳින්න එන්න සොඳුරු සිරිලකවින් නුවන් YouTube නාලිකාවට හැමදාමත් වලට ලස්සන වීඩියෝ අරන් අපි එනවා මේ වගේ ස්ථානවල. ඉතින් මේ සුබහදා මේ අපූර්ව නිර්මාණයට අපට මතක් කරලා දෙන්නේ සැබෑ සැනසීම තියෙන්නේ මේ වගේ සරල සුන්දර දේවල් ඇතුලේ කියන එකයි. ඉතින් මේ වගේම තවත් ලස්සන තැන් වලින් හමු වෙමු. වීඩියෝවට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නෙමෙයි නම් මේ වීඩියෝ එක බලන්නේ දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. නැවතත් මෙවන් ලස්සන වීඩියෝ එකකින් හමු වෙන තුරු ගිහින් එන්නම්. සුබ දවසක් වේවා ඔබට.